හොඳයි බලමු කොහොමද ස්ට්‍රේට් බෝ එකක් යූස් කරලා කරන කේබල් එකේ ෆේස් ෆෝවර්ඩ් කර්ල් එක කරන්න කියලා. මේක අපි ගන්නේ අපේ බයිසෙප් බ්‍රේකියාලිස් මසල් එක, බ්‍රේකියෝ රේඩියලිස් මසල් එක, බ්‍රේකියාලිස් මසල්ස් වර්ක් කරන්න. හොඳයි මේක කරද්දී හරියට මෙන්න මේක ඇඩ්ජස්ට් කරගත්තා. පුලි එක හැම වෙලෙම ඩවුන් තියෙන්නේ. අදාළ සූටබල් weight එක තෝරගන්නවා. වයිස් ෂෝල්ඩර් විත් එක ගන්නට හෝ ඊට චුට්ටක් නැරෝ විදිහට අල්ල ගන්නවා. එකක් ඉස්සරහා අනික පිටිපස්සේ කකුල්ලේ පුෂ් කරගෙන පිටිපස්සට එනවා. චුට්ටක් පිටිපස්සට ආවා. යට ඉඳ අඩියක් පිටිපස්සට ආවා. මෙතන තමයි ගන්න. මෙතනදී මෙහෙම කරන්න නැහැ අපි සැහැල්ලුවෙන් ෂෝල්ඩර්ස් තියාගෙන ෂෝල්ඩර්ස් අප් බෑක් ඩවුන්. මෙහෙම තියාගෙන chest එක ඉස්සරහට දාගෙන back එක පිටිපස්ස තියාගෙන ෂෝල්ඩර්ස් යට පින් ඩවුන් කරන් තමයි අපි මේ එක්සර්සයිස් එක කරන්නේ. මේකෙදී උඩට කර්ල් අප් කරද්දී හුස්ම පිට ගන්නවා. යට කර්ල් ඩවුන් එදී හුස්ම ගන්නවා. අපි මේකෙදී හිටගෙන ඉන්න හින්දා හැම වෙලෙම හුස්ම ගන්න බඩ ඇතුළට. මොකද අපේ ස්පයින් එකට එක්ස්ට්‍රා සපෝට් එකක් දෙන්න බ්‍රීත් ඉන් බ්‍රීත් අවුට් වලින්. ඔන්න ඔහොම. මේකදී කොයිම වෙලාවක මෙහෙම උඩ ස්ක්වීස් කරන් ඉන්න ඕනේ නැහැ. ඕන අවුටර හිමීසරේ ස්ලෝ ඇන්ඩ් කන්ට්‍රෝල් ගේන්න ඕනේ නැහැ. උඩට ගේන්න කන්ට්‍රෝල් යටට පාත් කරන්න. ට්‍රැක් කරද්දි කලබල වෙන්න එපා. එකක් ඉස්සරහට තිබ්බා. යටන ස්කොට් ඩවුන් වුණා. ඊට පස්සේ හිමීසරේ තියන්න. එහෙම නැත්තම් ඔය කොන්ද මෙහෙම කරලා රවුන්ඩ් කරලා තියන්න යන්න එපා. කොන්ද පුල් වෙන්න පොඩි ඉන්ජරිස් වෙන්න ඉඩ තියෙනවා. පරිස්සමෙන් කලබල වෙන්නේ නැතුව වැඩේ සේෆ් විදිහට කරන්න. හොඳයි. ඒකෙම තමයි වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා.